Ravan Adventure Park එකේ waterfall abseiling එක කරන තැන. It just dawned on me life is as fleeting as the passing dawn. And it was my mistake, she never said a thing about Jesus. I miss my mother's southern drawl and her praying through the walls in the evening. Give me my dawn's bell. Everything that dies makes its way back. I lost the last July and a heart attack. I need one small victory. Give me my dawn's bell. Everything that dies makes its way on back. I lost the last July and a heart attack. I need one small victory. Hello, good morning. අපි ඔන්න තවත් ලස්සන වීඩියෝ එකකින් තමයි ඔන්න එන්න හදන්නේ. ටෙන්ට් එකෙන් එළියට ආවහම එන්න මම දකින view එක. කොච්චර ලස්සනද බලන්න. ටෙන්ට් එක ඉස්සරහා දියැල්ල. බහැලා නාන්න පුළුවන් ලස්සන දියැල්ල. හරිම නිස්කලංක නිදහසේ ඉන්න පුළුවන් තැන. ඉතින් මම දැන් වොෂ් එකක් දාගන්න යන්නේ පොඩි. අපි ඇල්ලට ගහලා බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති මම මේ ඉන්නේ කොතනද කියලා. ඉතින් මම ඉන්නේ ඇල්ලේ තියෙන ලස්සනම සුන්දරම තැන. නිදහසේ ඉන්න පුළුවන් සුන්දරම තැන රාවණ ඇඩ්වෙන්චර් පාක් එකේ. ඉතින් මම රාවණ ඇඩ්වෙන්චර් පාක් එකට ආවා නිදහසේ ගත කරගෙන දවස් දෙකක් විතර ඉන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉස්සරහට බලමු මොකද කරන්නේ කියලා. මෙතන වැඩ ගොඩයි ආතල් ගොඩයි. Ravan Adventure Park එකට ඇවිල්ලා 70 feet waterfall abseiling එකක් කරන්න යන්නේ. අඩි 70 දියැලක් සුපිරි ආදරයක් ගන්න පුළුවන්. ඉතින් මගේ මේ දෙවෙනි කතාව ගිහිල්ලා බලමු මේ සැරේ කොහොමද කියලා. මුලින්ම තියෙන්නේ 25 feet එක ඒකෙන් තමයි rehearsal එක කරන්නේ. Hello. Come on guys, come on! ඉතින් ඔන්න දියැල්ල අඩි 80යි දියැල්ල. අපි දැන් පල්ලයට බහින්න යන්නේ. How about your experience? It was amazing. The waterfall is huge. Yeah. And it was amazing to go down, and the view is amazing. Beautiful place. Wow. Thank you, thank you. Wow, very good. Wow. The waterfall trapping was amazing. Great place. It was great view and very nice people. We had a good time. වටේටම තියෙන කුඹුක් ගස් වලින් හරි ලස්සනට මේ දියැල්ල ලස්සන කරලා තිනවා. ඉතින් මෙන්න දියැල්ල. පල්ලේ වෙලා දියැල්ල. ඉතින් මම දැන් ඔන්න මෙන්න මේ රොක් එක 80 degree රොක් එක naturally හැදිච්ච මුලක් තියෙනවා.
අයිය මුල. අන්නේ මුල දිගේ උඩට තමයි නගින්න හදන්නේ. නැග්ගා